අද අපි ලක්වැසියෝ පාඩම ඉගෙන ගනිමු. අපි මුලින්ම බලමු ශ්‍රී ලංකා ජාතික කොඩියේ සංකේත මගින් නිරූපණය කරන්නේ මොනවද කියලා. රතු පැහැති පසුබිම ජාතික අභිමානය, කහ පැහැති සිංහ රූපයේ සිංහල ජාතිය, තැඹිලි පාට හා කොළ පාට තීරු දමිළ හා මුස්ලිම් ජාතීන්, කොඩිය වට ඇති කහ පාට තීරුව, කොඩියේ නිමාව සහ ජාතීන් අතර එකමුතු බව, බෝකොළ සතර, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ. ඊළඟට අපි ජාතික කොඩිය ඔසවන අවස්ථාව බලමු. නිදහස් දිනයදා, පාසල් ආරම්භ කිරීමේදී, ත්‍රිවිධ හමුදා උත්සවවලදී, ක්‍රීඩා උත්සවවලදී, රාජනායක උත්සවවලදී ජාතික කොඩිය ඔසවනු ලබනවා. ජාතික කොඩිය අඩකුඹු කරන අවස්ථාව තමයි ජාතික ශෝක දිනයකදී රාජනායකයෙකු මියගිය විට. ඉතින් මේ ජාතික කොඩියේ දිග පළලෙන් දෙගුණයක් තියෙනවා. ඊළඟට අපි බලමු ජාතික ගීය ගායනා කරන විට අපි ඉන්න ඕනේ කොහොමද කියලා. දෙපා විලුඹ දෙක ලංවනසේ පාද මදක් ඈත් කර ඉංග්‍රීසි හෝඩියේ වී අකුරේ හැඩයට තබා ගැනීම. ශරීරය ඍජුව තබා ගැනීම. හිස කෙලින් තබාගෙන ඉදිරියේ ඇති දෙයක් දෙස බලා සිටීම. අත් දෙක පහළට ලිහිල්ව වැඩෙනසේ අත මිටමොලවා මාපට ඇඟිල්ල පොළව දෙසට තබා ගැනීම. ශරීරය හා දෙයත් අතර හිඩසක් නොතිබිය යුතුය. ඉතින් මේ ශ්‍රී ලංකා ජාතික ගීය රචනා කළේ ආනන්ද සමරකෝන් මහතායි. ඊළඟට අපි ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය හඳුනා ගනිමු. රාජ්‍ය ලාංඡනයේ නිරූපිත සමස්ත අදහස තමයි දරුවනේ ස්වයංපෝෂිත රටක ඉරහඳ පවතින තෙක් ධර්මය ආරක්ෂා කරමින් මුළු මහත් ජනතාව වැජඹේවා යන්න. ස්වයංපෝෂිත රටක ඉරහඳ පවතින තෙක් ධර්මය ආරක්ෂා කරමින් මුළු මහත් ජනතාව වැජඹේවා යන්න. මේ තියෙන රාජ්‍ය ලාංඡනයේ සංකේත මගින් නිරූපණය වෙන දේවල් අපි බලමු මොනවද කියලා. පුන් කලස, සෞභාග්‍ය හා පරිපූර්ණ බව, විකරල්, ස්වයංපෝෂිත බව හා ශාස්ත්‍රීයත්වය, කඩුව අතින් ගසින් හෙයා, රට හා විනයගරුක ජනයා, ධර්ම චක්‍රය, ධර්මය, ඉර සහ හඳ, සදාතනික පැවැත්ම. ඉතින් දරුවනේ මේ ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය නිර්මාණය කරලා තියෙන්නේ එස්.එම්. සෙනවිරත්න මහතා විසින්. ඊළඟට අපි ශ්‍රී ලංකාවේ ජාතික සංකේත මොනවද බලමු. ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂය තමයි මේ ඉන්නේ. ඒ තමයි වලි කුකුලා. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල් මල. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල්. ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය නාගස. ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා දඬුලේනා. ශ්‍රී ලංකාවේ ජාතික මැණික නිල් මැණික. ඉතින් අදට නියමිත පාඩම අවසానයි. ඊළඟ වීඩියෝ එකෙන් අපි ලක්වැසියෝ පාඩමේ තවත් කොටසක් අරගෙන එන්නම්. ආයුබෝවන්.